ඉතින් මේ ආකාරයෙන් ක්‍රමවේද ගණනාවක් කළා තමයි පැණි වල ක්වොලිටි අපි උඩට ගේන්නේ. අය ඔක් මේව ට්‍රාන්ස්පරන්සි එකෙන් පෙන්වන්න කියලා දන්නවනම් දැන් හොඳම පැණි එකක් හොයාගන්න මාකට් එකේ තිබ්බ ගැටලුවට අපි ගෙන ආපු උත්තරේ තමයි මේක. අපි මං සෑහෙන කාලයක් මේ පැණි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. ඒතර මං සෑහෙන පැණි කාලා තියෙනවා. පැණි හදලා තියෙනවා. ඒත් එහෙම ගාලා අපි ඉස්සෙල්ලා ආයුර්වේදික බේත් කණෑම් තමයි දුන්නේ. ඒත් මාකට් එකේ අපිට පහුගිය ටිකේ ඉල්ලුමට සැපයුම දී ගන්න බැරි වුණා. ඉතින් සහ අපි ඒ දවසකේම රෝහණි එක කෙලිම කඩපු ගමන් එහෙම තමයි දුන්නේ. කිසිම ප්‍රොසෙස් එකක් කළේ නැහැ. දැන් මම හැමදාම කියනෝනේ හයිබ්‍රිඩ්ස් එකේ අපේ වැඩේ මේ පැණි හදන මේ මීමැසි කර්මාන්තේ ඊළඟ ලෙවල් එකකට ගෙනියන්න පොඩ්ඩක් මොඩිෆයි කරන්න නවීකරණය කරන්න ඕන දෙයක් කියලා. ඉතින් මේ නවීකරණය කිරීමේ පීරියඩ් එක තමයි පිටරට ඒ ගොඩක් අය පැණි වල ක්වොලිටි වැඩි කරන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් මම මේ ලංකාවේ try කරලා අපේ හයිබ්‍රිඩ්ස් පැණි එක හැදුවේ. ඉතින් හයිබ්‍රිඩ්ස් ලංකාවේ හැදෙන පැණි එකක්. එතකොට